කොරියාවේ අලුත් අනාගතයකට පාරක්. හැබැයි කවුරුත් හිතපු නැති විදිහක පාරක්. අපි අද බලමු ඒක පුංචි ඒත් හිතා ගන්නත් බැරි සිදුවීමක් කොහොමද කෙනෙක්ගේ මුළු ජීවිතේම වෙනස් කළේ කියලා. ඉතින් මේ E9 වීසා එකෙන් එහාට යන්න ඇත්තටම පාරක් නැද්ද? ඊට වඩා හොඳ වීසා එකට මාරු වෙන්න තියෙන දොර සම්පූර්ණයෙන්ම වැහිලාද? නීති පොත දිහා බැලුවොත් නම් ඇත්තටම එන්න තමයි පේන්නේ නේද? ඒක කරන්න බැරි දෙයක් වගේ. බොහෝ වෙලාවට උත්තරේ ඔව් තමයි. නීති හරියට තාප්පයක් වගේ. හරිම දැඩි. හැබැයි එකම එක වීර ක්‍රියාවක් නිසා ඒ තාප්පය බිඳ වැටුණා. ඒ සිදුවීමෙන් සේවකයෝ 3 දෙනෙක්ගේ ජීවිත සදාටම වෙනස් වුණා. අපි අහලා බලමු ඒ පුදුම කතාව. හොඳයි අපේ කතාවේ පළවෙනි කොටස. වීරෝදාර මුදවා ගැනීමක්. බලමු කොහොමද ධෛර්යය කියන දේ නීති පොතම අලුතෙන් ලියන්න හේතු වුණේ කියලා. මේ සිදුවීම වෙන්නේ උතුරු ග්යොන්සැන් පළාතේ යොන්දොක් කියන ප්‍රදේශයේ. හිතාගන්නවත් බැරි තරම් ලොකු කඳු කරගින්නක්. ජීවිතවලට පවා තර්ජනයක් වෙන තරම් දරුණු භයානක තත්වයක් තමයි එතන ඇති වෙන්නේ. මෙතනදී වෙන්නේ ඇත්තටම හිතාගන්නවත් බැරි දෙයක්. බලන්න. දරුණු ගින්නක් මුළු ගම්මානයම විලා ගන්නවා. ඉතින් මේ වෙලාවේ E9 වීසා වලින් ආපු ඉන්දුනීසියානු සේවකයෝ 3 දෙනෙක් දකිනවා වයසක කොරියානු පිරිසක් ගිනිදෙල් අතරේ අසරණ වෙලා ඉන්නවා. එයා එක තත්පරයක්වත් හිතන්නේ නැහැ. ගෙලින්බ ගිහින් මේ මිනිස්සුන්ව කරට අරගෙන ඒ ගිනි ජාලාවෙන් එළියට ගේනවා. ඉතින් මේ ජීවිත බේරපු වීරත්වයට රජෙන්ම නිලපිලිගැනීමක් ලැබෙනවා. හොඳයි. කතාවේ දෙවෙනි කොටස. මේ ලැබෙන විශේෂ ත්‍යාගය F216. හැබැයි මේක නිකම්ම වීසා එකක් කියලා හිතුවොත් වැරදි. මේක ඊට වඩා කොයිතරම්නම් එහාට ගිය දෙයක්ද? ඉතින් මොකක්ද මේ F216 වීසා එක කියන්නේ? සරලවම කිව්වොත් මේක කොරියානු ජනරජයට සුවිශේෂී අතිවිශාල දායකත්වයක් දීපු කෙනෙක්ට විතරක්ම දෙන විශේෂ නේවාසික වීසා එකක්. ඇතරම මේක ලේසියෙන් කාටවත්ම ලැබෙන දෙයක් නෙවෙයි. දැන් මේ වීසා දෙකේ වෙනස බලන්නකෝ. E9 එකේදී එකම සමාගමකට කොටු වෙලා ඉන්න ඕනේ. හැබැයි F216 එකෙන් ඒ බැම්ම කැඩෙනවා. ඕනෑම දැනක වැඩ කරන්න සම්පූර්ණ නිදහස ලැබෙනවා. රස්සාවක් මාරු කරන්න කාගෙන්වත් අවසර ඉල්ලෙන්න ඉන්න දෙයක් නැහැ. ඒ හැම දෙයකටම වඩා ලොකුම දේ කොරියාවේ ස්ථිරපදිංචියට ඒ කියන්නේ F5 වීසා එකට තියෙන දොර මේකෙන් කෙලින්ම ඇරෙනවා. ඒක ලොකු දෙයක්. ඒ හිතාගන්නවත් බැරි නිදහසක් තමයි මේ වීසා එකෙන් ලැබෙන්නේ. මුළු කොරියාවම වැඩ පොලක් වෙනවා. ඕන තැනක වැඩ කරන්න පුළුවන්. සමාගම් මාරු කරන්න අවසර ඕන නැහැ. අනිත් F series වීසා වගේ පඩි සීමා, දක්ෂතා සීමා මේ කිසිම දෙයක් අදාළ වෙන්නේත් නැහැ. ඒ වගේම ස්ථිරපදිංචියක තියෙන කෙටිම පැහැදිලිම පාරත් මේක තමයි. හරි. දැන් අපි යනවා 3 වෙනි කොටසට. මේක ඊටාම වැදගත් ජීවිතය ගැන අනතුරු ඇඟවීමක්. හැම දෙයකටම කලින් ජීවිතය. මේ කාරණේ ගැන අපි බොහොමත්ම අවධානයෙන් අහගෙන ඉමු. මේ කියන දේ හොඳටම මතක තියාගන්න. ජීවිතය තමයි පළවෙනියට තියෙන්න ඕන. වීසා එකක් ගන්න ඕනේ නිසා ගින්දර හොයාගෙන යන්න එපා. හැම දෙයකටම කලින් ජීවත් වෙන්න. මතක තියාගන්න මේ ත්‍යාගය ලැබුණේ හදිසි අනපේක්ෂිත අවස්ථාවකදී පෙන්නපු අව්‍යාජ ධෛර්යයකට. එහෙම නැතුව කල්තියා සැලසුම් කරලා ගත්ත අවදානමකට නෙවෙයි. ওই දෙකේ වෙනස තේරුම් ගන්න එක අතිශයින්ම වැදගත්. හොඳයි අපි අවසාන කොටස. එකයෙක් සියල්ල වෙනුවෙන්. ඒ කියන්නේ කරන හැම ක්‍රියාවකටම දෝංකාරයක් තියෙනවා කියන එක. අපි දැන් මේ තනි සිදුවීමෙන් එහාට ගිහින් ඒ දෝංකාරය ගැන කතා කරමු. මේ සිද්ධියෙන් පස්සේ කොරියානු මිනිස්සුන්ගේ ප්‍රතිචාරය මොන වගේද දන්නවද? ඒ අය කියන්න පටන් අරන් ඉන්දුනීසියානු අය අපිටත් වඩා ධෛර්යවන්තයි. අපිට කරන්න බැරි වුණ දෙයක් තමයි ඒගොල්ලන් කළේ කියලා. හිතන්න 3 දෙනෙක් කරපු දෙයකින් මුළු රටක් ගැනම තිබ්බ ප්‍රතිරූපය වෙනස් වෙලා. ඉතින් මෙතන තියෙන තීරණාත්මකම කාරණේ තමයි මේ. එක වීර ක්‍රියාවකින් මුළු ප්‍රජාවටම හොඳ නමක් හදන්න පුරුවන් වගේම එකම එක වැරදි ක්‍රියාවකින් ඒ හැමෝගෙම ප්‍රතිරූපයට හානියක් වෙන්නත් පුරුවන්. ඉගැනේ කොරියාවේදී කවුරුත් තනි පුද්ගලයෙක් විතරක් නෙවෙයි එතන ඉන්න හැම කෙනෙක්ම ශ්‍රී ලංකාවේ නියෝජිතයෙක් වගේ. ඉතින් කරන කියන හැම දෙයක්ම බලපාන්නේ Tamanට විතරක් නෙවෙයි මුළු රටටම.